එහෙනම් ඉතින් මචංලා ලංකාවේ NS පදින කොල්ලෝ සෙට් එකම බලන්න ඕනේ වීඩියෝ එකක් තමයි මේ 9 Demon project එක NS 400 එකට turbo charger එකක් install කරන වීඩියෝ එක තමයි අද සම්පූර්ණයෙන් උඹලට A to Z දෙන්න යන්නේ. දැන් ජපන් බයික්ස් පදින කොල්ලෝ කටකඩිච්ච කතා කියන්න එපා. ජපන් පදිනේ උන් හදේ ගියා, ඉන්දියන් පදිනේ උන් නිවන් ගියා කියලා කියන්නේ නැතුව කට වහගෙන මේක බලපන්. සාමාන්‍යයෙන් single cylinder bike එකකට turbo charger එකක් install කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි turbo mechanism එක ගැන දැනුමක් තියෙනවා නම් විතරයි. නොදැන කරන්න ගියොත් ලොවෙත් හත් පොලේ ගාගෙන එන්ජින් එක පවා ඔයාලට අයින් කරන්න වෙනවා බයික් එකේ. ඒ සිංගල් සිලින්ඩර් බයික් එකට කොහොමද ටර්බෝ චාර්ජර් එකක් ඉන්ස්ටෝල් කරන්නේ? බයික් එකේදී මේ මෙකැනිසම් එක වෙන්නේ ටර්බෝ එකට එක්සෝස්ට් මැනිෆෝල්ඩ් එක සහ ඉන්ලට් මැනිෆෝල්ඩ් එක සම්බන්ධ කරන්න ඕනේ. සරලවම කියන්නම්කො කෙටියෙන් සයිලන්සර් එක පැත්තයි ඔයාලගේ කාබ්ලේටර් එක නැත්නම් ටොටල් බොඩි එක තියෙන පැත්තයි සම්බන්ධ වෙන්න ඕනේ ටර්බෝ චාර්ජර් එකට. දැන් කතා කරමු අපි ටර්බෝ ඔන් වෙන්නේ කොහොමද? අපි බයික් එක රීසලරේට් කරලා නැවත ඇක්සලරේට් කරද්දී කම්බෂන් චෑම්බර්ස් වල RPM එක වැඩි වෙන්න ගන්නවා. ඒ වගේම පිටත තියෙන වායුවයි එක්සෝස්ට් එකෙන් දෙන වායුවයි දෙකම එකට වෙලා අමතර එයා සප්ලයි එකක් එක්ක ඉම්පිලර් එක කරකනවා වේගෙන්. ඒ විතරක් මදි එක්සෝස්ට් ගෑස් එකත් ප්‍රෙෂර් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එන්ජින් එක පවර් බූස්ට් වෙලා හෝස් පවර් එක වගේම එන්ජින් ටෝක් එකත් වැඩි වෙන්න ගන්නෙ.